මේ කතාව පුත්තලම අනුරාධපුර පාරේ කරුවලගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වුණ එකක්. තාත්තයි අම්මයි දුවල දෙන්නයි ගෙදර ඉඳලා තිබෙන්නේ. දුවලා දෙන්නා පාසල් යනවා. තාත්තයි අම්මයි දෙන්නමත් කුලී වැඩට යනවා. මේ තාත්තා උසයි කෙට්ටි. අම්මා මිටියයි හරිම කලෙයි මහතයි. හැබැයි ලොකු නෙල්ලට වයස අවුරුදු 11යි. කෙල්ල ලස්සනට ඇගපත හැදලා තිබෙනවා. සේ තාත්තාට මේ ලොකු කෙලී ගැන ආශාවක් ඇවිත් තිබිලා තිබෙනවා. මේ ගැන කිසිවක් අම්මා දන්නේ නැහැ. දවසක් අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා කියලා ගිහින්. එදා මේ ලොකු කෙල්ල ඉස්කෝලේ ගිහින් නැහැ. තාත්තා ගෙදර එනකොට කෙල්ල ගෙදර ඇඳ උඩ පාඩම් කරනවා. තාත්තා වැඩ නොකර ගෙදර ආවේත් ලොකු දුවට වැඩේ කරන්න ඕනා නිසාමයි. තාත්තා දුවව බය ගන්වලා කාටවත් කියන්න එපා කියලා කරන්න සේරම ටික කරලා. ඔය විදිහට අම්මට හොරෙන් වසර කිහිපයක් කරලා. ඉතින් මේ කෙල්ලට ඒ තරම් තේරුමක් තිබිලා. කෙල්ල ලොකු ළමයෙක් වුණාට පස්සේ තාත්තා දිගටම දවසට දෙපාර තුන්පාර කරන්න පටන් අරගෙන. මේ කෙල්ලට තේරෙනවා වයසට ආපුවහම තාත්තා මේ කරන වැඩේ වදයක් වෙලා. කෙල්ල මේ ගැන වැඩි හිටියෙකුට කියලා තිබෙනවා. ඊට පස්සේ මේ ගැන කරුවලගස්වැව පොලිසියටත් කියලා. පොලිසිය තාත්තාව අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරලා. තාත්තා දුවට වැඩේ කළා කියලා ඔප්පු වෙලා. තාත්තා තවම හිරේ කියලා තමයි කියන්නේ. මේ කතාව අපි කියන්නේ අම්මලාට. තමන්ගේ දුවව ආරක්ෂා කරගන්න අම්මලා කටයුතු කරන්න ඕන. සැමියාගේ අවශ්‍යතා ඉටු කරන්නටත් බිරින්දෑවරුන් හිතන්නට ඕන. දුවෙකුට තාත්තගේ ආරක්ෂාව නැතුව ගියොත් පිටින් ආරක්ෂාවක් විශ්වාස කරන්නේ කොහොමද? කරුවලගස්වැව පොලිසිය කරපු වැඩේ නම් බොහොම හොඳයි. දඬුවම් වැඩි කරලා මෙවැනි දේ නවත්වන්න ඕන.